හායි යාළුවනේ. ඉතින් අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද හදන්න යන්නේ කෝම් පිට්ටු. Oh my god! Wow! කෝම් පිට්ටුයි අල කරි එකකුයි චිකන් කරි එකකුයි තමයි අද හදන්න යන්නේ. අද මම මේ මෙනු එක හදන්නේ. ඉතින් මේක හදන්නේ අපේ අක්කගේ අක්ක කෙනෙක්. එයා හරිම රසට කොම්පිට්ටු හදලා දුන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. 5 minutes later. ඔන්න දැන් අපේ පිට්ටු මිශ්‍රණය ලෑස්ති වෙන ගමන් තියෙන. ඉතින් බලමු අපි මොනවද මේ දාන්නේ කියලා. ඉතින් අපේ ගෙදර බත් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඒ දවල් උයපු බත්. ඉතින් ඒ බත් වලට එයා එකතු කරා මේස හැඳි 2ක් විතර හාල් පිටි එකතු කරලා එයා මෙහෙම බ්ලෙන්ඩ් කරගත්තා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට හරිම සොෆ්ට් විදිහට බ්ලෙන්ඩ් කරගරින් අරගෙන මේක මෙහෙම හලාගත්තා. ඔයාලට පේනවා ඇති අතින් අල්ලනකොටත් මාර සොෆ්ට්. ඒ වගේම හරිම සිනිඳු වැලි වගේ එයාගේ අර පිට්ටු මිශ්‍රණය වැටෙනවා. මේක හදාගෙන පැත්තකින් තියාගත්තට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එකට යන්කෝ. ඉතින් දැන් චිකන් කරි එක හදන ගමන් ඉන්නේ. චිකන් කරි එකට ලුණු කපන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයා ස්පීඩ් එකට මෙන්න මේ විදිහට එයා ලුණු ටික ලස්සනට කපා ගත්තා. ඉතින් කපාගෙන පස්සේ මොකද්ද කරන්න කියලා බලමුකෝ. Oh my god! Wow! ඉතින් බීලුණු ගෙඩි 2යි තව එයා ගත්තා. අපි වීඩියෝ එකෙන්ම බලමුකෝ තාම මොනවද අරන් තියෙන්නේ කියලා. හරියට මට මතකත් නෑ මොනවද ගත්තේ කියලා. මෙන්න මේ විදිහට බීලුණු ටික එයා අරන් ප්ලේට් එක තියාගත්තා. දැන් අපි බලමු තාම මොනවද ගන්න කියලා. ඊට පස්සේ එයා අරන් තියෙනවා අමු මිරිස්. අමු මිරිස් 2ක් විතර තමයි එයා අරගෙන තියෙන්නේ. ඉතින් මේ පොඩි බබාලා ඉන්න හින්දා වැඩිය සැර දැම්මේ නෑ. ඉතින් ඒක හින්දා බලන්නකෝ අමු මිරිස් 2ක් විතර අරගෙන තියෙනවා. ඊට පස්සේ ලස්සන තක්කාලි ගෙඩියකුත් කපන ගමන් ඉන්නේ. මෙන්න මේ විදිහට එයා තක්කාලි ගෙඩියත් කපා ගත්තා. ඉතින් තක්කාලි ලුණුයි තව අමු මිරිස් 2කුයි එයා එකතු කරගෙන තව එයා එකතු කරගන්න තියලා පැත්තකින් තියලා තියෙනවා රම්පේ කරපිංචා ඒ වගේම සුදු ලුණු. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සනට ප්ලේට් එකට එයා අපිට චිකන් කරි එක හදා ගන්න ඕන කරන බඩු ටික එයා වෙන් කරගත්තා. ඉතින් වෙන් කරගෙන දැන් අපි බලමු එයා කොහොමද ඊතුරු වැඩ ටික කරන්නේ කියලා. ඉතින් දැන් එයා ගන්නේ මං හිතන්නේ සුදු ලුණු ටික මෙන්න මේ විදිහට එයා චොප් කරගත්තා. ඉතින් මේ වැඩේ නම් අසාර්ථකයි. ඒ චූටි මේකෙන් හරිම අමාරුයි ඒ චොප් කරගන්න. ඉතින් එයා කියනවා ඊට වඩා හොඳයි මේ පිහියෙන් චොප් කරගත්තා නම් කියලා. ඒ කියන ගමන් තමයි එයා මේ වැඩ ටික කරන්නේ. ගොඩක් වෙලා ඉඳන් මේ සුදු ලුණු ටික එයා මේ චොප් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති පික් එක එයා චොප් කරගන්න විදිහ හරිම අමාරුවෙන් තමයි මේ වැඩේ කරේ. ඒ වැඩේ හරිම සාර්ථක විදිහට මෙහෙම කරගත්තා. ඉතින් දැන් අපි යමු චිකන් කරි එක කොහොමද හදන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් හැඳි 3ක් විතර තමයි එකතු කරගත්තේ. එකතු කරගෙන ඒකට අපි කපාගත්ත බීලුණු ටික තමයි ඉස්සෙල්ලාම එකතු කරේ. ඉතින් ඔයාලා මේ රෙසිපි එක හදනවා නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරිම රසයි. ඒ වගේම සැරින් අඩුයි. ළමයි ඉන්න ගෙදරක හදනවා නම් චූටි ළමයින්ට දෙන්න හොඳ කෑමක්. ඒ වගේම ළමයිනුත් හරිම ආසාවෙන් කනවා. ඉතින් මෙහෙම ඔයාලා චිකන් කරි එකක් හදලා නැත්නම් අදම try කරලා බලන්න. ඒ වගේම තවත් අය යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම රෙසිපි එක share කරන්න.
ඉතින් දැන් ටෙම්පරාදු බීලුණු එක ටෙම්පරාදු කරලා ඉවරුණාට පස්සේ එකට එකතු කරගන්නවා අපි තියාගත්ත රම්ප කරපිංචා ටික. ඒ ටිකත් එකතු කරගෙන මෙන්න මේ විදිහට ඒකත් බැදෙන්න තියාගන්නවා. මෙන්න මේ විදිහට ටෙම්පරාදු යන අතරතුර එකතු කරගන්නවා උළු හාල් ටික. උළු හාල් ඇඟට හරිම ගුණයිනේ. ඒ වගේම ඇඟට හරිම අර සිසිල් බවක් ලබා දෙනලු උළු හාල් වලින්. ඇයි අර ගෑස්ටික් හැදුනාම රැයට තියලා උළු හාල් උදේට බොනවනේ. ඒ වගේ අනිවාර්යයෙන්ම පරිප්පු හදනකොට ඒ වගේ දේවල් හදනකොට අනිවාර්යයෙන්ම උළු හාල් එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගන්නවා සුදු ලුණු ටික. සුදු ලුණු ටිකත් එකතු කරගෙන යකා මෙන්න මේ විදිහට හොඳට ටෙම්පරාදු කරගත්තා. ඉතින් හරිම සුවඳයි ඒ සුදු ලුණු බැදෙනකොට. හරිම සුවඳක් කියන්නේ ප්‍රණීත සුවඳක් එන්නේ. ඒ සුවඳටම අපි කණ්ඩ හිතනවා වගේ එහෙම ෆීල් එකක් එනවා. දැන් අපි එකතු කරගන්නවා තක්කාලි ටික. ඉතින් තක්කාලි ටිකත් මේ විදිහට එකතු කරගෙන ඒ වගේම එකට එකතු කරගත්තා අමු මිරිස් බීක් දෙකත්. අමු මිරිස් දෙකත් එකතු කරගෙන මේ විදිහට කලවම් කරගත්තා. ඉතින් කලවම් කරගෙන ඊළඟට එයා මොනවද දාන්නේ කියලා අපි බලමු. විනාඩි 10ක් විතර එක හොඳට ටෙම්පරාදු වෙනකන් විනාඩි 10 නෙවෙයි විනාඩි 5ක් විතර හොඳට ටෙම්පරාදු වෙනකන් ඉඳලා එයා එකට දැම්මා. ලුණු ටිකක් ලුණු ටේබල් ස්පූන් එකක් විතර දාන්න ඇති. ඒ වගේම කහ කුඩු ටිකක් ටිකකුත් දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තා. කලවම් කරගෙන ඊට පස්සේ මං හිතන්නේ චිකන් ටික වෙන්න ඇති දාන්න. චිකන් ටික දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තා. ඔයාලා ඒක බඳිනකොට හොඳ සුවඳක් වගේම ඒක හරිම රසයි. දැනුත් මට හිතෙනවා අනේ මට පිට්ටු කණ්ඩ හිතිබණන් කියලා. ඒ වගේම ඒ තරම් රහයි ඒක. ඉතින් මේ විදිහට චිකන් කරි එක හදා ගන්නවා. හදාගත්තට පස්සේ ඒක විනාඩි 20ක් විතර හොඳට ඔකට වතුර ටිකකුත් එකතු කරගත්තා. වතුර ටිකකුත් එකතු කරගෙන හොඳට ඒක විනාඩි 20ක් විතර ලිපෙන් බාන්න නැතුව තියාගන්න ඕනේ. චිකන් එක තියාගත්තට පස්සේ එයාර අල ටික ප්‍රෙෂර් කුකර් එකේ තමයි තඹ ගන්නෙ. ප්‍රෙෂර් කුකර් එකේ අල ටික වෙනම තඹ ගන්න තියාගත්තා. දැන් විනාඩි 15කින් පස්සේ මේ අපේ චිකන් කරි එක පේන විදිහ මෙන්න මේ විදිහට තමයි චිකන් කරි එක විනාඩි 15කින් 10කින් විතර තිබ්බේ. දැන් අපි අල ටික මෙන්න මේ විදිහට තැම්බෙනකන් ඉඳලා දැන් අපි එකතු කරගන්නවා අල ටිකට හොදි ටික හදාගන්න හැටි. වෙනම තාච්චියක් අරගෙන මෙන්න මේ කුළුබඩු ටික එකතු කරගත්තා. ඒ කියන්නේ තක්කාලි, කරපිංචා, රම්පේ, ඒ වගේම බීලුණු එකතු කරගෙන කහ කුඩුයි, ලුණුයි, මිරිස් පොඩ්ඩකුයි එකතු කරගෙන තව එකට එකතු කරා කිරි. පොල් කිරි එකතු කරා. ඒ කියන්නේ පොල් කිරි වල අර උකු කිරි නෙවෙයි. ඒකේ දෙවෙනියට ගන්නෙ. ඒ කිරි එක එකතු කරලා ඒකත් වෙනම ලිපේ තියාගත්තා. තාමට අමතක වුණා. ඒකට එයා එකතු කරා උළු හාල් ටිකකුත් එකතු කරා. උළු හාල් ටිකකුත් එකතු කරගෙන තමයි එයා තියාගත්තේ. ඊට පස්සේ ඔකරන අතරතුර ප්‍රෙෂර් කුකර් එකේ තිබ්බ අල ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඒකත් පැත්තකින් තියලා දැන් මේ ටික එකතු කරපු ටික ලිපේ තියලා මෙන්න මේ විදිහට කලවම් කරගත්තා. අල කරි එකත් ලිපේ තියලා ඉවරයි. ඉතින් දැන් අපේ චිකන් එක බලමු. චිකන් එක මෙන්න මේ විදිහට විනාඩි 20කට පස්සේ ආට පේන විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ
විදිහට මේක තැම්බිලා ඊට පස්සේ එකට අවශ්‍ය දේවල් ටික ඇඩ් කරගන්නවා. ඉස්සෙල්ලාම මිරිස් කුඩු තේ හැඳි 2ක් විතර දාගත්තා. තේ හැඳි ටේබල් ස්පූන් 2ක් විතර දාගත්තා. ඊට පස්සේ එකට දාගත්තා මොනවාද? එකට කොත්තමල්ලි කුඩු 3-5 කුඩු දාගත්තා. 3-5 කුඩු දාගත්තට පස්සේ එකටම ඇඩ් කරනවා ගම් මිරිස් කුඩු තේ හැඳි 2ක් විතර. ඒකට එකතු කරා මසාලා තේ හැඳි 1ක් විතර, කරි මසාලා තේ හැඳි 1ක් විතර එකතු කරගෙන මෙන්න මේ විදිහට එක වහගත්තා. ඉතින් ලුණු අපි කලින් දැම්මනේ. දැන් ඉතින් මේක හොඳට තැම්බෙන්න, කියන්නේ හිඳෙනකම් අපි මේක තියා ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සන පාටක් එක්ක චිකන් කරි එක හැදිලා තියෙන්නේ. ලොකු සැරක් නැහැ. හරිම රසයි. දැන් අපි යමු අපේ අල කරි එක මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් දැන් අපි අල කරි එක හොඳටම අපි දෙවෙනි කිට් ටික එකතු කරගත්තට පස්සේ ඒක හිඳෙන්න තිබ්බනේ. ඒක හිඳුනට පස්සේ තව දෙවෙනි කිරි ටිකෙන් දෙවෙනියට තිබ්බ පොල් කිරි ටිකෙන් අපි එකට එකතු කරගත්තා. එකතු කරගෙන ඒකත් හොඳට මෙහෙම නටාගෙන එනකොට ඒකට උකු පොල් කිරි ටික අපි හිමින් එකතු කරගන්නවා. අවශ්‍ය තරමට එකතු කරගන්න. ඉතින් අපිට දවල් හදපු මුරුංගා හොදිත් තිබ්බ හින්දා අපි ඒක අවශ්‍ය ප්‍රමාණයට තමයි එකතු කරගත්තේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට අපි අපේ පොල් කිරි ටික එකතු කරගත්තා. එකතු කරගත්තට පස්සේ එකටම අල ටිකත් අපි මෙන්න මේ තඹපු අල ටිකත් අපි මෙන්න මේ විදිහට එකතු කරගත්තා. ඉතින් නිකන් එකේ බුබුලු දාලා එනකොට ඒක ලේප නිවලා දැන් අපේ අල හොදි එකත් රෙඩි. දැන් තමයි අපේ ස්පෙෂල්ම කුක් එක. ඒ තමයි කොම්පිට්ටු හදන වැඩේ. 2 very boring minutes later. මෙන්න මේ විදිහට අපේ ගෙදර තියෙනවා කොම්පිට්ටු හදන්නම කියලා වෙනම වාචනයක්. ඉතින් ඒක යටට අර පිට්ටු බම්බුවේ තියෙන අර යටට දාන අර මේක තියෙන ඒක දාලා ඒකට අපි එකතු කරගන්නවා පොල් ටිකක්. පොල් ටිකක් එකතු කරගෙන අපි හදාගත්ත මිශ්‍රණය උඩින් දාලා මේ විදිහට වහලා ප්‍රෙෂර් කුකර් එකේ අර උඩ කෑල්ල අයින් කරලා මෙන්න මේ විදිහට විසිල් වදින්න නැහැ. උඩින් අර රස්නේ එනකන් වාෂ්ප එනකන් මෙන්න මේ විදිහට තඹ ගන්නවා. තඹ ගත්තට පස්සේ මේකට විනාඩියක්වත් යන්නේ නැහැ. ඉතින් ඒ කොම්පිට්ටු ටික තැම්බෙනකන් දැන් මං ගියා අපේ චිකන් එකයි අල කරි එකයි බලන්න. ඉතින් හරිම රස පෙනුමට ඒ දෙකම තියෙනවා. ඉතින් ඒ දෙක බලන ගමන් මේකත් අපි බලාගෙන තමයි හිටියේ. ඔන්න දැන් අපේ වැඩේ හරි. දැන් කොම්පිට්ටු එක තැම්බිලා මෙන්න මේ විදිහට භාජනයක් අරගෙන අපි ඒකට කොම්පිට්ටු ටික මෙන්න මේ විදිහට ලස්සනට තියාගත්තා. දැන් අපි එකින් එක කොම්පිට්ටු කොහොමද මේ ප්ලේට් එක පුරාවටම එන්නේ කියලා බලමු. අනික මේක එච්චර වෙලා යන්නෙත් නැහැ. හරියටම විනාඩියක් තැම්බුණාම ඇති. ඒ වගේම මේක ගොඩක් වෙලා ගන්න දෙයක්වත් නෙවෙයි. උදේට එහෙම හදන්න හරිම ලේසි. මෙන්න මේ විදිහට දැන් දෙවෙනි එක යන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට ඔයාලට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම චූටි ළමයි හරිම ආසාවෙන් කනවා. බත් කනවට වැඩිය මෙහෙම දෙයක් හදලා දුන්නොත් චූටි ළමයි හරි ආසාවෙන් කනවා. මෙන්න මේ විදිහට දෙවෙනි එකත් හැදුවා. දැන් අපේ පිට්ටු එක මෙහෙම ප්ලේට් එකකට අරගෙන කඩලා බලමු. හරි සොෆ්ට් විදිහට උණුවෙන් බලන්නකො හරිම සොෆ්ට්. ඒ වගේම කටේ දාපුවාම හරිම රසයි. ඔයාලට පේනවා ඇති. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. 2 very boring minutes later. දැන් අපි තුන්වෙනි එකත් මෙන්න මේ විදිහට ගත්තා. 5 minutes later. අපේ වීඩියෝ එකේ අවසාන ටික.
ඔන්න දැන් අපේ පිට් ටිකත් රෙඩි. ඒ වගේම අල හොදි එකත් රෙඩි. චිකන් කරි එකත් රෙඩි. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම රස විදිහට මේ ටික තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඔයාලට රහ දැනන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මෙන්න මේ විදිහටම try කරලා බලන්න හරිම රසයි. ඒ වගේම මේක හදන්න එයා කවුදා කරපු එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රෙසිපි එක ඔයාලත් එක්ක බෙදා ගන්න එයා කැමති වුණා. ඉතින් අමාත් ඔයාලත් එක්ක බෙදා ගත්තා. ඒ වගේම ඔයාලත් මේක try කරලා බලන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.